ඈත මේ ඉර බහින වෙලාවේ පුංචි ගල්ලෙනක ඉන්නේ. ෂූටි ගල්ලෙන උඩ පේනවා. ශාස්ත්‍ර වෙල මුහුද තියෙන්නේ. ඊට පස්සේ හැඩවය අන්න මේ තියෙන්නේ මේ හැඩවය මේ ඇවිල්ලා මුහුදට එකතු වෙනවා. මෙන්න මේ හැඩවය එනවා මෙතන. මේ පොඩි ගල් පාරයක් තියෙනවා. වැලි පාරයක්. මේ වැලි පාරයක් තියෙනවා මෙතන. මෙන්න මේ වැලි පාරේ. එතනින් තමයි හැඩවය වැටෙන්නේ මුහුදට. ඊට පස්සේ මේ හැඩවයේ මුහුදු සීමාව මේ රැල්ල ගහනවා. රැල්ල හැප්පෙනවා. මෙතන අපි ගල්ලෙනක් අසල ඉන්නේ. මුහුද මැද්දෙත් එතන ගල් පර්වතයක්. මෙන්න මේ හැරියෙත් ගල් පර්වතයක් තියෙනවා. මෙතන මුහුද යට පොඩි ගල් මතු වෙලා තියෙනවා. ඈත එහා පැත්තේ දූපත් එකොට පේනවා. මේ හැරි කලපුව. හැඩවේ කලපුව. පේනවනේ මේ විශාල කටාරම් කෙටු ගල්ලෙනක් තියෙනවා. මේක සම්පූර්ණ ලෙන විවෘත වෙලා තියෙන්නේ මහා සාගරයට. මේ ලෙන මුතු පිළිමයක් තියෙනවා. මේ වෙලාවේ නම් අඳුරු වැටලා තියෙන නිසා කිරිවවුල්ලු කැරගෙන පේනවා. ඊට පස්සේ මේ පැත්තේ තව මේ හරියෙන් මේ වවුල්ලු ගොඩාක් මෙතනින් එහාට යනවා. අහස පේනවා. මේක මේ ගල් තියෙන විදිය. සම්පූර්ණ අවටම මුහුද තියෙන්නේ මේ. ගල්ලෙන පැත්තේ නේ මේ ගල්ලෙන මේ කටාරම් කෙටු ගල්ලෙන. ඒදීම මේ මුහුද. ඈත මුහුද මෙන්න මේ දියම මේ තියෙන්නේ. යටත් තව ගල්ලෙන් වගේක් තියෙනවා. මෙතන යටත් ගල්ලෙනක් තියෙනවා වගේ පේනවා. මෙන්න මෙතන. කතරෙල්ල ගහන්නේ. ඔන්න අර ඇති. ඈ? ඔහින් බහින්න බෑද අපිට? මේකට ඉන්නවා. මේ පර්වතයේ උසම තැන තමයි පෙන්යන් ආවේ. වහින අකුණු ගහන තත්ත්වයක් වගේ පේනවා. මේ පර්වතයේ උසම මුදුන තමයි අපි දැන් ලං වෙලා ඉන්නේ. මෙච්චර ඒ ගල්ලෙන් වලට උඩින් මෙච්චර කුසයි. රාත්‍රී හිරු බැස යන වෙලාවේ සුන්දරට පේනවා මේ අහස.